ඉතින් ගයිස් අද මම ඉන්නේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ රාජකීය නවතලක් ඉස්සරහා. ඉතින් ඔයාලට එහෙම කුඩ බස්සේ ටක් ගාලා එන්න පුළුවන් අයිඩියා එකක් මම මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔයාලා හරි මම දැන් ඉන්නේ එංගලන්තයේ බකින්හම් මාලිගාව ඉස්සරහා. ඉතින් ගයිස් මේක ලස්සන ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. මේක තමයි රජපෞලේ නවතන. ඉතින් දැන් මේක භාවිත කරන්නේ බ්‍රිතාන්‍යයේ මහරජතුමා. ඒ කියන්නේ තුන්වෙනි චාල්ස් රජතුමා. බකින්හම් මාලිගාව 1837 තමයි බ්‍රිතාන්‍යයේ රජවරුන්ගේ නිල නිවාස ලෙස භාවිත කරන්න ගන්නේ. ඉතින් මේ කාමර 775කට වඩා අධිකයි. මේ අතරින් ස්ටේට් රූම්ස් 19ක් තියෙනවා. ඒත් එක්ක රජවරුන් සහ ආරාධකයන් සඳහා නිදන කාමර 52කින් යුක්තයි. සේවකයන් සඳහා කාමර 188ක් තියෙනවා. ඉතින් අදටත් මෙතන පොලිස් ස්ථානයක් සහ පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. ඉතින් ගයිස් මේ මාලිගයට උඩින් රොයල් ස්ටෑන්ඩඩ් ෆ්ලැග් එක, ඒ කියන්නේ රොයල් ස්ටෑන්ඩඩ් කොඩිය නෙල දෙනවා නම් ඒ කියන්නේ මේ වෙලාවේ රජතුමා මාලිගයේ ඉන්නවා. මේ ඉතින් ගයිස් මේකේ ලස්සනම උත්සවයක් තමයි චේන්ජින් ගාඩ්. මේක සිබලුන්ගේ සම්ප්‍රදායික උත්සවයක්. මේ අවස්ථාව කොච්චර ආකර්ෂණීයද කිව්වොත් එංගලන්තේ වඩාත්ම ඡායාරූප ගන්න උත්සවයක් ලෙස තමයි මේක සැලකන්නේ. මාලිගාව ඉස්සරහා තියෙන විශාල ස්මාරකය තමයි වික්ටෝරියා මෙමරියල්. දිගු කාලයක් රාජධානිය පාලනය කළ වික්ටෝරියා මහරජින සිහි වෙන්න තමයි මේක නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් ගයිස් මම මෙතනින් වීඩියෝ එක સમાપ્ત කරන්න හදන්නේ. නැවතත් අපි මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලට ජය වේවා.